කනත්ත කැරකොප්පු අපි ඉන්නේ. මෙතන තියෙනවා ඌරුමස් ඊට පස්සේ කිරිහොද්දක් කුරක්කන් තලබ නැත්තම් මේ කුරක්කන් ගොඩේ. හරිද? ස්පෙෂලි මේක තමයි පෙන්වන්න ඕනේ. හරිද? තව දෙයක්. මේක දෙන්නේ අපිට කබිඳු දෙන්නේ. කබිඳු ෆුඩ්ස් නැත්තම් ගයානේ. ගයා දෙන්නේ. හරිද? මේ කබිඳු ෆුඩ්ස් ගයා කියලා තමයි ප්‍රසිද්ධ දෙය පැත්තේ. දැන් කබිඳු දෙන්නේ. කබිඳු ෆුඩ්ස් වලින් තමයි අපිට මේ කැම ටික දෙන්නේ. අපි මෙතනට එන්නේ මේ වීඩියෝ එක කරන්න. හරිද? කබිඳු ෆුඩ්ස් කබිඳුගෙන් කැම ටික අරගෙන මෙතනට එන්නේ වීඩියෝ එක කරන්න. කනත්තකට ඌරුමස් ගෙනාවොත් මොන වගේ රියැක්ෂන් එකක් එයිද? මොකද මේ හැම එකක්ම අපි කාලා බැලුවා කලින්. හරිද? සහ මේ හැම එකම රහ සවේමයි දන්නවා. හරිද? දැන් කනත්තේ මේක කෑවොත් රහ වෙනස්ද? වෙනසක් තේරෙනවද? ඇට්මොස්ෆියර් එකේ වෙනසක් වෙනවද කියලා දැනගන්න තමයි අපි මේ කරන්න හදන්නේ. මේ හෙළිදරව්ව මගේ පොඩ්කාස්ට් channel එක. පොඩ්කාස්ට් channel එකේදී මම ගොඩක් කතා කරන ඒවා, කියවන ඒවා තමයි වෙන්නේ. හරිද? සවේ ඉන්නවා මාත් එක්ක. සවේගේ YouTube channel එකක් තියෙනවා. මම සවේත් එක දාලා මෙතන මේ කන්නේ. සවේගේ YouTube channel set වෙන්න. මම ඒකේ links දාලා ඇති අපේ WhatsApp channel එකේ. ඕගොල්ලෝ ඉස්සෙල්ලම WhatsApp channel එකට එන්න. මොකද අපේ channels ගොඩක් තියෙනවා. කට්ටිය ඒ කියන්නේ අපේ මාර ecosystem එකක් වගේ දුවනවා. හරිද? ඒ කියන්නේ පට්ට network එකක් තියෙනවා. channels මගේ තියෙනවා Fagendo main page එක. ඒක වැටේ මෙතනින්. ඊට පස්සේ Fagendo originals කියලා එකක් තියෙනවා. දැන් මේ හෙළිදරව්ව. මම Fagendo අපි හදන්නේ මේකත් කරලා බලන්න. තව දෙයක් කියනවා. අවුරුදු 3ක් විතර යනවා අපි content ගන්නන්නේ. 3ක් නේ. අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඒ කියන්නේ පැරනෝමල් දෙයක් කිව්වොත් එම කවුරුහරි පටන් ගන්නෙ දික්කන්ද බලව්වෙන් නැත්තම් කොහෙන් හරි වංගුව මානමාලි වංගුවෙන් හරිද නැත්තම් කොත්තුවක් හරි මේ කාලා කනත්තක හරිද ඌරුමස් ගිනිලා කනත්තක ඕ වගේකින් තමයි පටන් ගන්නෙ. අපි පටන් ගත්තේ එහෙම නෙමෙයි. අපි පටන් ගත්තේ ඩෙමොනික් දෙයක් පටන් ගත්තේ. අපි පටන් ගත්තේ සමා වෙන්න අපි කනත්තේ ඉන්නේ වචන පැටලෙනවා. ඩෙමොනික් දේවල් වලින් තමයි පටන් ගත්තේ. දැන් අපි මේ වගේ පොඩි දේවල් කරලා බලන්නේ ඕගොල්ලන්ගේ රික්වෙස්ට් එක මත එකක් සහ ඇත්තටම අර කියනවා වගේ මේවල රහ වෙනසක් වෙනවද? ඌරුමස් කනත්තක කෑවොත් ඉම්පැක්ට් එකක් වෙනවද අපිට? ප්ලස් මම කියන්නම් මට ආෆ්ටර් ඉෆෙක්ට් මොනවාරි තියනවද කියලා. WhatsApp channel එකේ. ඒ කියන්නේ දැන් අද මේ කන වීඩියෝ එක සහ ඒ ඇට්මොස්ෆියර් එක කතා කරන වීඩියෝ එක අපි කරලා මම WhatsApp channel එකේ වෙනම අප්ඩේට් දෙන්න මොන වගේ දෙයක්ද මට දැනෙන්නේ? මොන වගේ ආෆ්ටර් මැත් එකද මට තියෙන්නේ කියලා. හරි? එහෙනම් all good. අපි කොහේ හරි යන්න මචං අපි පොතක් ළඟට යනවද? නැත්තම් මෙතන තියෙනවා මේ අර අලුතින් දාපු සෙට් එක. ඔව්. නැත්තම් අතන තියෙනවා පරණ සෙට් එක. හරිද අපිට ගිහිල්ලා ඌරුමස් කන්න පුළුවන්. හැබැයි ඕන වෙලාවක things can go wrong. Anything can go wrong. So මොකද කරන්නේ අපි අතන දාලා ඔන්නේ දැන් ටක් යනවා. අපිට මෙතන ඉඳන් කන්නත් පුළුවන් මෙතන ඉස්සරහ තියාගෙන. ඔව්. මෙතන ඉස්සරහත් පුළුවන් නේ. ඉස්සරහත් පුළුවන් නේ. එහෙම කරමුද? ආ එහෙම කරමු. Okay. එහෙනම් අපි යන් ඉන්ට්‍රෝ එකට මේ පටන් ගන්න හෙළිදරව්ව තවත් මගේ පොඩ්කාස්ට් වීඩියෝ එකක්. Let's see what happens. I don't know. හරිද? අපි ඒක අතරතුර කතා කරමු. මොකද වෙන්නේ කියලා. Peace out. කනත් අපි කන්න යන්නේ. මේ තියෙන පෝක් කරේ එක ඉස්ලාම් පෝක් කරේ එක. අපි අර ගුලියක ඇතුළට ගිහිල්ලා කනවා. හරිද? මමයි සවීනුයි දැන් මේක අරිනවා. හරිද? මේක හරියට පස්සේ මචං මේක ස්මෙල් එක කියන්නේ මතන්ට වෙනවා. හරිද? මේක යනකොට අරන් යන්නේ. සුවඳ? සුවඳනේ. කනත් එළියේ ඉඳලා අපි මේක ගේට් ළඟ ඉඳලා අරන් යනවා. බ්‍රෝ මෙතන ඉන්න ඔක්කොම දැන් මේක පස්සෙන් එනවා. එන මගේ ෆෝන් එක ආයිද? මගේ දැන් මට ලොකු මොකක්ද තියෙනක් ගන්න. මේ අනිවාර්යෙන් මේක පස්සෙන් එනවා ඇති. සෝ මේ අතහැරලා දා පාළු කනත් එකේ ඉන්නේ. මේ කනත්තේ ඉන්න ඕනි ඩීමන් කෙනෙකුට, පෙරේතයෙකුට, කුම්බාණ්ඩයෙකුට. හරිද? නැත්තම් මේක මචං සුද්දා මේක මේ අරයාගේ වාහනේනේ. ඔව්. මහා එක්කෙනාගේ වාහනේ. මහා එක්කෙනාගේ වාහනේ. ඒක නිසා තමයි මේ කන්න එපා කියනවා කියන්නේ. ඔය කියන්නේ මේක කාලා මිනිස්සු පිස්සු වැටෙනවලු. හරිද? පිස්සු වැටෙන සීන් එක මඤ්ඤම් වෙනවලු. මේ අරයාගේ වාහනේ කාලා. obviously මිනිස්සුගේ වාහනයක් හැම තද වෙනවනේ. හරිද? but this is එතනින් යාට කියපු ඩෙමොනික් දෙයක්.
අදවල මොනවා හරි. එහෙනම් සරස් ගා. හරි. Okay. For YouTube. This is for YouTube. හරිද? You better subscribe. හැමෝම බලන් ඉන්න හැමෝම subscribe කරන්න. This is worth the subscribe. දැන් උඹයි මායි දන්නවා මේකේ රහ. දන්නවා. හරි? Oh shit bro. Am I really doing this? මේ පො Am I really freaking doing this? මේ හොඳ පොක් කාරිය. කැල්ල පෙන්නන්න හොඳට. තෙල් කැලි කියන අම්මට ඔබ්බඩ. රහයි එම YouTuber මේ වගේ දෙයක් කරන්නේ. කැප්ටන් ඩෙඩිකේෂන්. ඉරිගේෂන්. අර ගට් එක ගන්නවා මචං. ලෝඩින්. here we go. හෙලිදරව් channel එකේ මේ ඒ කියන්නේ කට්ටිය කන්න එපා කියලා කියනවා. කනත් එකට කොහොමද ගේන්න එපා කියලා කියනවා. The whole hell can come loose. Cheers. Cheers. වාට පුළුවන් දුවා මල්ල ගන්න. මේ කල්ලන්න වාට. නමස්කාර මගේ අත තෙල් නිසා මම එහෙම කිව්වේ. ඔයාගේ අත ක්ලීන් තියෙන නිසා. ඔයාගේ මේ අත ක්ලීන් තියාගන්න මගේ අත දෙකෙම තෙල්. සවින් හැම හේකටම මගෙත් එක්ක ඉන්න. තනියෙන් වැටෙන්නේ නැහැ මරු. රහයි ඉදිත් මොකක්ද කිව්වේ? දෙන්න එකට ආවනේ කිව්වේ. ඇයි වාගේන්නේ අපි කල්ලි පීඩයක් කරලා පො කාලා අත හේදී පන්සලකින්. නෝ මම හොය. රහයි. ඒක අරකට රහයිද මන්. ඒක තිබ්බේ වෙනම. කලුවට වගේ හැදලා. අම්මා ඒක මරුවා. මරුනේ. පොක් කාර්යයක් කරනවා කනත් එක්ක දාලා. අපිට දා මොනවද කියන්නේ කරන්න කියලා. I heard footsteps, man. ගහපානේ. අර මේ තලපේක. අපි කරකවපු පැත්තට යන්න. කරකවපු පැත්තට. බෝ මේක බාහිර රහයි. රහයි. හරිද? Maybe මෙතන අද පොඩ්කාස්ට් ගොන්ද? ආවද සර ගන්ද? සරකුත් තාමට. අපේ මේන් ටෝච් එක ඩවුන් හොඳේ. මේ බාන් ටෝච් එක ඔන් කරලා දෙන්න කොයි වෙලේක හරි මේක ඔෆ් වෙනවා. මේන් ටෝච් එක ඩවුන් එකේ බැටරි නැහැ. ඔය තිබ්බර බැටරි නැතුව ඔෆ් වෙනවා. සර ගඳක් ආවනේ. ගඳක් එනවා. උඹ ටෝච් එක charge වෙලාද? මේක වැඩ කරේ නැහැ. වෙන්න බෑ මචං. ගියා. ඒ කියන්නේ පවර් ගන්නවා මොකක් හරි ඩෙමොනික් එන්ටිටි එකක් ඒ කියන්නේ අක්ෂේක් පෙරේතෙක් ඉන්නවා නම් ඒකට පුළුවන් පවර් එක ගන්න. සවි. cheers bro. මේ පොඩ යන. අද මම කාලා නැහැ. කාලා නැහැ සිරාට කාලා නැහැ. මේක කෙලිම උගුරට දාගන්න තියෙන්නේ. එහෙම තමයි අපේ කවින්ද කිව්වේ කවින්ද තමයි මේක ටෝටල් ස්පොන්සර් කරේ. හරි නිකන් ගන්න. ගන්න. ගාලා. හරිද? ටැමිල් කෑම තියෙන්නේ. හරි. cheers කරමු. So 100k at least 100k හෙළදරවගේ 100k වදින්න. cheers. Yes. bro මේක රහ වෙනවා bro. මේක මට රහක් ආවෙත් නැහැ. මම ගෙදර කද්ද එහෙම නෙමෙයි. bro මම හිතන්නේ මේක ගිහිලා තියෙන්නේ. කුරක් ගන්න නරක වෙන්න විදියක් නෑ බං එහෙම හදන ඒවා. මේක පට්ටි එක නරක වෙන්න විදියකුත් නැහැ ඇත්ත. වා කනවද? කමුනේ ගෙනා වා කනවා. මට ඒක මේ අමාරුයි ප්‍රොසීඩ් කරන්න. ඉතින් බං මම පෙන්නනවා sorry ප්‍රොසීඩ් කරනවා.
ඒක මට මාරවල් මම නෝමල් කෑවා කේස් නෑ. ඔය මුණ පෙන්නගන්න සුපර් ඒ සවේ ඉන්න සෝ මේ හෙළිදරව් වීඩියෝ එක මේක කතා කරන එකට වඩා එක්ස්පෙරිමන්ට් ටයිප් එකක් වේ කටර හරි අමුත්තක් ආ මේක අවුලක් යනවා නම් මචං අවුලක් යන කුරක්කන් එක නෙමෙයි මේ ෆෝක් එක මට ඒක රහන්නේ කුරක්කන්ගේ ෆෝක් එක රහන්නේ මට. ෆෝක් එක රහන්නේ නැහැ උඹට නෑ ආයි කල්පන නිකන් කල්පන. ඒ අරකට එක කැමරා රහන්නේ නැහැ නේද එහෙම දන්නේ නෑ නේ බං. නිකන් එනවද බං නිකන් එනවා. නිකන් එනවනේ මේකට මොකක් හරි වෙලා තියෙනවා මේක අපි ගෙදර කෑවා හරිද මේකෙන් 4ක් දුන්නා අපිට කබින්දු මේක ගෙදර කෑවා මේක රහට තිබ්බා හරිද මේක මචං මේ උගුරට දාගන්න සීන් එකක් තියෙන්නේ ගිලිනවා අපිට හපන්න පුළුවන් හැබැයි මේක මාර එනර්ජි පෝෂණේ තියෙන සීන් එකක් මේක හරිද කබින්දු කියන්නේ ෆුල් ට්‍රැඩිෂනල් සීන් එකේ ප්ලස් යාර ඕනි දෙයක් කරන්න පුළුවන් හැබැයි යා ඔතෙන්ටික් ශ්‍රී ලංකන් ඩිෂස් වගේක් හදනවා කබින්දු හරිද කබින්දුකින් ඕගලන්ට ඕඩර් කරන්න පුළුවන් කෑම ඕඩර් කරනවා නම් හරිද කබින්දු කේටරින් එකක් කරනවා කබින්දුගේ නම්බර්ස් මම දාලා නැත්තම් මම දාලා ඇති මේ වීඩියෝ එක YouTube වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් ඒ නම්බර් එකට කතා කරන්න කබින්දුට හරිද ඕඩර්ස් තියෙනවා නම් එයා ඉන්නේ කොහෙද රාගම මාකොළ ඒරියා එකේ. කඩවත ඒරියා එකේ ඉන්නේ. හරිද එයා ඕනි තැනකට ඩිලිවර් කරන්න ලෑස්ති. කන්න බ්‍රෝ. සාවින් මේ උඹට දෙයක් කියන්න. ෆෝක් එකේ දැන් තියෙන හොද්දක් තේරෙන්නේ. ඕකේ කෑලි තිබුණා මේට වැඩිය. තිබ්බා. දැන් මම මේ අල්ලලා බලන්න. කල්ලල බලන්න කෑලි නෑ නේද? බ්‍රෝ කෑලි නෑනේ. නිකන්. කරන. ඊ තල කෑල්ල දුස් මට හැපුණේ. සුද්ධ මේ කෑලි නෑනේ බා. මේ කොහොමද? මට ඇති කෑව හරි මට බලාපන් අපි ඉන්නේ මහසෝනාගේ අඩවිය. මහසෝනාගේ අඩවිය කියන්නේ මහසෝනාගේ බල ප්‍රදේශයක් මේක. හරිද? කනත්තක් කියන්නේ යාට අයිති වෙච්ච තැන. හරිද? අඩවිය නෙමෙයි. හරිද? තමා වෙන්න. බලය පතුරවන්න පුළුවන් තැනක්. සහ මේ කන්නේ මහසෝන එවන පළවෙනි දිෂ්ටිය. හරිද? මහසෝන එවන පළවෙනි දිෂ්ටිය තමයි මේ අපි කන්නේ. මගේ නම් බඩේල රිදෙනවා මචං ඇත්ත කතාව. ජෙනුයින් උඹට මොකක්ද හිතෙන්නේ? මේ රහනේ නේ. රහනද? සෞතුරහක් කරනවා. ෂිට්. සිරාවඩ? සිරාද කියන්නේ? ඒකනේ. කෑලි නෑ නේද මචං? කෑලි දිය වෙලා යනවා නේද? කෑලි දිය වෙලා නැහැ. ඒ වගේ නේ හොද්දක් තියෙන දෙයක් නෑ මෙච්චර. කෑලි දියනවා මචං මං හිතන්නේ ඒක ඇත්ත ඌරු මස්ටම අරන් එන්න එපා කියලා කිනවා කියන්නේ ළමයි ඔයගොල්ලන්ට කියන්න හරිද වල්ලූරන්ටම තුවක්කු බඳින අය කැලවල් වල තුවක්කු බැඳලා ඒ තුවක්කු බැඳලා පස්සේ ඇහෙනවනේ දැන් තුවක්කු බැඳෙක් කියනට ඇහෙනවා එයා ඒ කැලේ වැදිච්ච ගමන් වල්ලූරට වැදිච්ච ගමන් යනවා දුවගෙන යනවා මහරයට හරි දුවන් ගිහිල්ලා අර වල්ලූරව ඇනලල්ලා මරලා දානවා මොකද තුවක්කු වැඩි වැදුනට පස්සේ උට අමාරු වෙනින්නේ මරලා දානවා හරිද මරලා දාලා කැලේම තියෙන තමයි කපන්නේ මොකද වල්ලූරු මස් තහනම් නේද මචං තහනම් වල්ලූරු තහනම් නේ තහනම් ඒක නිසා කැලේ තියෙනම කපන්නේ එතකොට ගමේ අයත් දන්නවා අදාළ කෙනාගෙන් පුද්ගලයන් ඉන්නවා වල්ලූරු මස් තියෙනවා කියලා ඒ කියන්නේ එකෙක් ඉන්නවා ඌ තමයි ගමටම දෙන්නේ එහෙම සීන් එකේ ඉන්නේ හරිද එතකොට සමහර එහෙම දඩේමේ වල්ලූරු දඩේමේ යන මිනිස්සු කැලේදීම පිස්සු වැටෙනවා හරිද කැලේදීම පිස්සු වැටෙනවා මචං ඊතර
chill එකක් යනවානේ. මාර හුලඟක් ආවා. මේ මේකේ පෙරන හුලඟ. ඔය පොඩි බ්‍රීස් එකක් තියෙනවා. I think අපි time එක හරි bro. surrounding එක මාර වෙනස් වෙනවා. අපි කොච්චර රෙකෝඩින්ග් නේ? විනාඩි 12ක් තියෙනවා. කනත්තකට ආවා කැරකොක් පේන්නේ අපි වරුරු මස් කියනවා කවුද ටෝටල් ස්පොන්සර් කරන්නේ මේකට we heard something but Kau kan awalnya, kau kan. Abi recording tiaga kamu, abi recording tiaga nanti kita apa? Are you okay? Are you okay, bro? Yeah. Sure? Orang nanti? Bro, Abi. Oh shit. Baik, mana tahu ini? Aku udah tiap. Abi recording nama tu ni hari. Mama, make kan ada awak kan awak kan. Awalnya ni mama ate mial kerja. Hari. Comments down. Mansabin orang yang comments down. Okay, comments down. Mansabin orang yang. Hurry, start commenting. Abi, what about the boy? Matani ini, mata kita nasi kita ini kita mitra ini kita. Audio enhance कर देना मम्मा audio enhance कर देना अभी यार नहीं मत let's go ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නැහැ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු රියල් එක්ස්පීරියන්ස් එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.